chatbot කෙනෙක්ගේ AI agent කෙනෙක්ගේ අතර වෙනස මොකද්ද? උදාහරණයක් විදිහට හිතනවා next family trip එක plan කරන්න යන්නේ සිංගප්පූරුවල. ඉතින් ඔයා ChatGPT එක open කරගෙන කියනවා right ChatGPT මම සිංගප්පූරුව යන්න ඉන්නවා next month එකේ. මම දවස් 3ක් ඉන්නවා. මගේ family එකේ 3-4 දෙනෙක් එක්ක යන්න ඉන්නේ. මට suggest කරන්න අපිට දවස් 3ක ඇතුළත බලන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඊට පස්සේ ChatGPT වට suggest කරයි Universal Studio යන්න, අරහෙ යන්න, මෙහෙ යන්න කියලා suggest කරයි. ඊට පස්සේ ඔයාලට අහන්න පුළුවන් right මට ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරන්න ඕනේ. ඒකටත් මට ඩීටේල්ස් දෙන්න කියලා. ඒතර කියයි right සිංගප්පූර් එයාලයින් එක මේ ටයිම් එකට තියෙනවා. මෙන්න මේකෙන් ගිහිල්ලා බුක් කරන්න කියලා එයා ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලට දෙනවා. හැබැයි ගිහිල්ලා කවුද ෆ්ලයිට් ටිකට් එක බුක් කරන්න ඕනේ? ඔයා බුක් කරන්න ඕනේ. ඒ අදාළ යන තැන් වලට ඒ ටිකට්ස් ගන්න ඕනේ කවුද? ඔයා ගන්න ඕනේ. accommodation අරවා මේ ඔක්කොම ඔයා තමයි කරන්න ඕනේ. chatbot එක ඔයාට කියන එක විතරයි කරන්නේ. එයාට කරන්න බෑ. අන්න ඕතන තමයි ප්‍රධානම වෙනස chatbot එකේ AI agent කෙනෙක්ගේ. AI agent එයාලයින් AI agent කෙනෙක් එක්ක කතා කරනවා කියලා කියන්නකෝ. එතකොට ඔයාට පුළුවන් කරන්න right ඔයා යන destination එක මොකද්ද කියලා බලලා ඔයාට එයා ටිකට් එක බුක් කරන්න පුළුවන්. ඊට පස්සේ accommodation වලට ඉන්න hotels අරවම බුක් කරන්න පුළුවන්. ඊට පස්සේ යන locations වල තියෙන ඒ දේවල් බුක් කරන්න පුළුවන්. ඒ AI agent කෙනෙක්ට ඔයා on behalf actions ගන්න පුළුවන්. අන්න ඕක තමයි ප්‍රධාන වෙනස. එතකොට මෙහෙම actions ගන්න නම් AI agent කෙනෙක්ට තියෙනවා tools කියලා. tools කියලා කියන්නේ යාට කරන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට එක tool එකක් තියෙන පුළුවන්. ඔයාගේ calendar එකේ බලලා ඔයාගේ free දවස් මොනවද කියලා බලලා ඒ ගානට ඔයාගේ trip එක plan කරන්න පුළුවන්. ඊට පස්සේ airline එකට call කරලා airline එකේ API එකක් call කරලා බලන්න පුළුවන්. right මෙන්න මේවා තමයි තියෙන flights. අපි මේක book කරන්න මෙන්න මේ තමයි හොඳම suitable දවස් ටික කියලා airline එක connect කරලා එතනින් book කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාගේ පාර්ට්නර්ස්ලා accommodation hotel වලට කතා කරලා ඒ hotel call කරලා ඒගොල්ලන්ගේ API call කරලා hotel reservation කරන්නත් පුළුවන්. මේ වගේ ප්‍රධානම දේ තමයි tools තියෙනවා. ඊට අමතරව ඔයා හිතන්න ඊට පස්සේ ඔයාගේ trip එකෙන් පස්සේ ආයෙසරයක් trip එකක් යන්න ඕනේ ඔයා කතා කරනවා chat agent. ඒතර agent දන්නවා right ඔයා කලින් ගියේ window seat එකක් තමයි prefer කරේ. එතකොට මේ සැරේත් ඔයා window seat එකක්ම තමයි prefer කරන්න කියලා එයාගේ memory එකේ update වෙනවා ඒක. එතකොට tools තියෙනවා memories තියෙනවා යාට long term short term memory දෙකම ගන්න පුළුවන් අපිට ඊට අමතරව තව MCP tools තියෙනවා ඒ කියන්නේ MCP servers access කරන්නත් පුළුවන් ඒ කියන්නේ airline එකට යා පුළුවන් airline එක offer කරන services මොනවද meal preferences අරවා මේවා ටික pull කරලා අරගෙන ඔයාට දීලා ඒවා ටික select කරන්නත් පුළුවන් අන්න ওই දෙක තමයි ප්‍රධානම වෙනස්කම තියෙන්නේ AI agent කෙනෙක්ගේ chatbot කෙනෙක්ගේ අතර